පුතේ අපි ඉගෙන ගමු දර්ශක නීති මොනවද? ලඝු ගණක නීති මොනවද? ඒ වගේම ලඝු පොත ආශ්‍රයෙන් කොහොමද අපි පහසුවෙන් සුළු කිරීම කරගන්නේ කියන එක. මුලින්ම බලමු දර්ශක නීති ටික අපි. දර්ශක නීති අපි දන්නවා බලයක් දෙකේ පස්වෙනි බලය. මේක ඔයාලා දන්නවා දෙකේ පස්වෙනි බලය කියලා කියන්නේ කියලා. හැබැයි ඔයාලා මේකේ වෙන වෙනම කොටස් අඳුර ගන්න සමහර විට දන්නේ නැති වෙන්න පුළුවන්. මෙන්න මේ කොටසට කියන්නේ මේ ඉහළින් ලියන කොටසට කියන්නේ අපි දර්ශකය කියලා. මේකට අපි දෙක තියෙන්නේ මෙතන පාදය කියන කොටස. එතකොට මේ සම්පූර්ණ එකටම තමයි අපි කියන්නේ පුතේ බලය කියලා. එතකොට මේ වගේ දර්ශක ආකාරයේ ලියන ඒ වගේ අපිට නීති කිහිපයක් තියෙනවා. අපි බලමු පළවෙනි එක. හිතන්න පාද සමානයි. ඔන්න පාදය කියන්නේ මෙතන තියෙන එක වගේනේ. එහෙනම් දෙකේ තුන්වෙනි බලය ගුණ කිරීම දෙකේ පස්වෙනි බලය. පාද සමානයි ගුණ කරන්න තියෙන්නේ. පාද සමාන නම් ගුණ කිරීමේදී දර්ශක එකතු වෙලා තමයි උත්තරේ එන්නේ. දර්ශකය කියන්නේ මෙතන ඉහළ තියෙන එකනේ. එහෙනම් පාද සමාන අවස්ථාවේදී දර්ශක එකතු වෙනවා. දෙකේ 3 එකතු කිරීම 5 8යි. මේ විදිහට තමයි උත්තරේ ගන්න. එහෙනම් ඒක එක නීතියක්. පාද සමාන නම් දර්ශක ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා. පාද සමාන නම් දර්ශක එකතු වෙනවා තමයි වෙන්නේ ගුණ කිරීමේදී. ඒක ලියමු අපි සාධාරණ ආකාරයක් විදිහට ලියා ගමු. එතකොට පැහැදිලි ඔයාලට මම ලියන්නම් x වල m ගුණ කිරීම x වල n සමානයි. එහෙනම් x වල m ධන n ට. ඕකයි සාධාරණ ආකාරය පළවෙනි දර්ශක නීතියට. දෙවැනි දර්ශක නීතිය බලමු. මම ගන්නම් පාද සමාන විය යුතුමයි. ඒ අවස්ථා හැම එකෙදිම 2/5 බෙදීම 2/3. පාද සමානයි. හැබැයි දර්ශක සමාන නැහැ. මේ වගේ වෙලාවට පාද සමාන නම් අපිට දර්ශක මේ බල දෙකක් බෙදීමේදී දර්ශක අඩු වෙන එකයි වෙන්නේ. එහෙනම් 2 පාදයට 5 අඩු කිරීම 3 2යි. ගුණ කිරීමේදී එකතු වෙනවා දර්ශක, බෙදීමේදී අඩු වෙනවා දර්ශක. එහෙනම් ඒක සාධාරණ ආකාරය අපිට ලියාගත්ත හැකි x වල m බෙදීම x වල n. මේ බෙදීමේ ආකාරය අපිට කැමති නම් මේ විදිහට ලියන්නත් පුළුවන්. x වල m බෙදීම x වල n කියලා අපිට මේ විදිහට ලියන්නත් පුළුවන්. එතකොට වෙන්නේ x වල m අඩු කිරීම n වලින් තමයි පිළිතුර ලැබෙන්නේ. මේක දෙවෙනි නීතිය. ඊළඟට අපි බලමු තුන්වෙනි එක. බලයක බලය. මම ලියන්නම් දෙකේ පාදයටම ලියන්නම්. දෙකේ තුන්වෙනි බලය ඒ බලයේ තව බලයක් දානවා. දෙකේ තුන්වෙනි බලයේ දෙවෙනි බලය කියලා තමයි මේක කියන්නේ. මේ වගේ වෙලාවට අපි කරන්නේ මේ බලයක බලය දර්ශක දෙක ගුණ වෙනවා. දෙකේ තුන්වෙනි බලය දෙවෙනි බලය නම් 3 වරක් 2 6යි. මේකේ තව අපිට කීයක් ආවා? දෙකේ තුනේ දෙකේ තව වරහණක් දාලා 4 ආවනම් 3 වරක් 2 6යි. 6 වරක් 4 24යි කියලා දාන්න පුළුවන්. දෙකේ 24 කියලා දාන්නත් පුළුවන්. ඒ විදිහට තමයි බලයක බලය සුළු වීම වෙන්නේ. ඒකේ අපි බලමු සාධාරණ ආකාරය. එතකොට මම ලියන්න x වල m වල n නම් x වල m ගුණ කිරීමේ n වලින් තමයි පිළිතුර ලැබෙන්නේ. ඊළඟ නීතිය හතරවෙනි නීතිය බලමු. දෙකේ පාදයටම බිඳුවෙනි බලය. ඕනෑම පාදයක බිඳුවෙනි බලය නම් පිළිතුර 1යි. දෙකේ බිඳුව කීවත් 1යි. 10 බිඳුව කීවත් 1යි. 250 බිඳුව කීවත් පිළිතුර 1යි. ඕනෑම පාදයක බිඳුවෙනි බලය වෙන්නේ පිළිතුර 1යි කියන විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් සාධාරණ ආකාරය මම ලියන්නයි x වල බිඳුව නම් බිඳුවයි තමයි බිඳුවයි නෙමෙයි 1යි උත්තරේනේ. 1යි තමයි උත්තරේ වෙන්නේ. වැරදිලා එක බිඳුව වැටෙන්න පුළුවන් ඔයාලට මේ වගේ. හරිද? ඒ වගේම පස්වෙනි නීතිය බලන්න. ඕනෑම ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන ආකාරය.
x වල ගන්න කලින් මම ගන්නම්කෝ සාධාරණ එකක්. සාධාරණ එකකට යන්න කලින් අපි බලමු සාමාන්‍ය ගැටලුවක දෙකේ ඍණ 3 කියලා තිබුණා. ඔන්න ඍණ දර්ශකයක් දැන් තියෙන ධන නෙමෙයි. මේක ධන දර්ශක ආකාරයෙන් ප්‍රකාශ කරන්න නම් අපිට 1 යට ලියලා 2 3 කියලා දාන්න පුළුවන්. ඒ වගේම මට තිබ්බ කියලා හිතන්න 1 2 බෙදී 1 යට 2 ඍණ 3 වෙනි බලය කියලා. එතනක් තියෙන ඍණ දර්ශකයක්. මේක මට ඉහළට ගෙනල්ලා 2 3 කියලා දාන්න පුළුවන්. මේක තමයි සාධාරණ ආකාරයේ ගොඩනගා ගන්න වෙන්නේ මේකෙන්. අපිට ඕනම ඍණ දර්ශකයක් ධන දර්ශක කර හැකි 1 යට ලියලා හෝ 1 යට තියෙන එකක් නම් ලවයට ගෙනල්ලා. මේ හරයේ තියෙන එක ලවයට ගෙනල්ලා පුළුවන්. ලවයේ තියෙන එක හරයට ගෙනියන්න පුළුවන්. ඍණ දර්ශක වෙනුවට ධන දර්ශකයක් වෙනවා. ඒ තියෙන සංඛ්‍යාවෙම. එහෙනම් ඒකේ සාධාරණ ආකාරය වෙන්නේ x වල ඍණ m නම් මට ලියව හැකි 1 යට x වල m කියලා. ඒ වගේම 1 යට x වල ඍණ m තිබුණොත් මට x වල m කියලා සාධාරණ ආකාරයක් හදාගන්න පුළුවන්. හරි. එතකොට 6 වෙනි නීතිය බලමු. 6 වෙනි නීතිය තමයි බලයක භාගීය දර්ශක. බලමු ඒක සාමාන්‍ය ගාණක් විදිහට ඔයාලා දන්නවා 4 වර්ගමූලය. කීයද උත්තරේ 2යි කියලා දන්නවා. හැබැයි 4 වර්ගමූලය තව ලියා ගන්න පුළුවන් ආකාරයක් තමයි 4 භාගවෙනි බලය කියලා. මේ තමයි බලයේ භාගීය දර්ශකය කියන්නේ. ඕනම එක අපි බලමු 8 වර්ගමූලය නම් මෙතන වර්ගමූලය කියන්නේ 2 කියන එක තමයි මෙතන නොලිව්වට අපි 2 තියෙනවා හා සමානව තමයි සලකන්නේ මුකුත් නොලිව්වොත්. එහෙනම් 8 භාගවෙනි බලය. හැබැයි මෙතන නොලියා ඉන්නෙම නැහැ. 2 හැර අනිත් අංක ආවොත් අපි ලියනවා. හිතන්න බලන්න 8 3 වෙනි මූලය. එහෙනම් මොකද ලියන්න පුළුවන්? 8 3න් 1 වෙනි බලය. හරිද? ඒ වගේම ඕනම සංඛ්‍යාවක බැලුවා හැකි අපිට 16 4 වෙනි මූලය කිව්වොත් මොකද්ද? 16 4න් 1 වෙනි බලය. මෙතන තියෙන සංඛ්‍යාවේ 1 යට ලියන අවස්ථාව භාග්‍ය විදියට ලියලා තමයි ඒක මේකේ දර්ශකයක් විදියට ලියන්නේ. එහෙනම් සාධාරණ ආකාරය වෙන්නේ මම ලියන x වල m වෙනි මූලය. m කියන එකට ඕනම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. x වල 1 යට m කියලා ලියන්න පුළුවන්. මේ ටික තමයි දර්ශක නීතිය යටතට අයිති වෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟට බලමු ලඝු ගණක නීති ටික මොනවද කියලා. ලඝු ගණක නීති අපි 4ක් ඉගෙන ගමු. ඉස්සරම අපි නීති ටික ලියාගෙන ඉමු. මම කියනවා log a පාදයට a වල ලඝු ගණකය 1යි. මේක එකක්. ඒ වගේම තමයි log a පාදයට m වල r කියලා තිබුණොත් අපිට ඒක ලියුව හැකි r වතාවක් log a වල m කියලා. මෙතන තියෙන r ඉදිරියට ගෙනල්ලා ලියනවා. මේක එකක්. එතකොට මෙතන අපි නීති දෙකක් තමයි මේ ලියාගත්තේ. තව දෙකක් තියෙනවා. ඒ වගේම තමයි මම මෙතන පල්ලෙහෙන් ලියන්නම්. log a වල p ගුණ කිරීම q කියලා තිබුණොත් අපිට ලියුව හැකි log a වල p එකතු කිරීම log a වල q කියලා. ඒ කියන්නේ මෙතන ගුණ කරන්න තියෙන එක වෙන වෙනම ලඝු ප්‍රකාශන දෙකකට දාලා ලියන්න පුළුවන්. මේක එකක්. ඒ වගේම මේ ගුණ කිරීම අවස්ථාවනේ. ඊළඟට අපි බෙදන අවස්ථාව බලමු. log a වල p බෙදීම q කියලා තිබුණොත් අපිට ලියුව හැකි log a වල p අඩු කිරීම log a වල q කියලා. මේ දන්න තියනවා නම් අපිට වෙන වෙනම එකතුවක් විදියට ලියන්න පුළුවන්. මෙතනදී ගුණ කරන්න තියනවා නම් වෙන වෙනම එකතුවක්, බෙදන්න තියනවා නම් වෙන වෙනම අඩු කිරීමක්.
මේ දෙක පටල ගන්න එපා. හරි. මේ දෙකත් මම කොටු කරන්නම්කෝ. මේක බලමු කොහොමද අපි උදාහරණයකින් පැහැදිලි කරගමු. log a පාදයට a සමානයි 1යි කියලා මම කිව්වා. ඒ කියන්නේ ලඝු දෙකේ පාදයට 2 නම් උත්තරේ කීයද? 1යි. මේ පාදයයි මෙතන තියෙන සංඛ්‍යාවයි සමාන වෙනවා නම් හැම විටම උත්තරේ 1යි. log 4 පාදයට 4ත් 1යිම තමයි. ඕකයි මේකේ උදාහරණ වෙන්නේ. මේකට උදාහරණ බලමු. log දෙකේ පාදයට 3 4 වෙනි බලේ. මෙහෙම තිබුණා කියලා හිතන්න. එහෙනම් මෙතනට ලියුව හැකි අපිට 4 ඉදිරියට ගේන්න පුළුවන්. මේ r තියෙන එක ඉදිරියට ගෙනෙලා මෙතන වෙලා තියෙන. එහෙනම් 4 වරක් log 2 3 කියලා ලියන්න පුළුවන්. තව එකක් බලමු. log 5 පාදයට 6 දෙවෙනි බලේ කියලා තිබුණොත් මේ දෙක ඉදිරියට අරන් යන්න පුළුවන්. දෙක වරක් log 5 පාදයට 6. මෙතන තියෙන්නේ ගුණිතයක්. මේ තියෙන්නේ මෙතන ಗುಣ කිරීමක්. නොලිව්වට අපි තියෙන්නේ ಗುಣ කිරීමක්. මෙතනත් තියෙන්නේ ಗುಣ කිරීමක්. එහෙනම් ඊළඟ එක බලමු අපි. log a පාදයට a වෙනුවට මම දාන්නම් 2 කියලා. pq p හා q ට මම දාන්නම් නෑ log 2 පාදයට කියලා දාන්න නැතුව මම දාන්නම් lg කියලා දැම්මොත් මොකද? lg කියන්නේ මොකක්ද? log 2 පාදයට 3 පාදයට ඕනම පාදයක් ලියද්දි මෙතන log දාලා 2 කියලා තමයි දාන්නේ. හැබැයි lg විතරක් දාලා මෙතන මුකුත් නොලියා තිබුණොත් ඒකේ අදහස තමයි log 10 පාදයට. ඒ කියන්නේ log 10 පාදයට කියන එක අපිට ලියන්න පුළුවන් lg විතරක්. මේ පාදය මෙතන ලියන්න නැතුව. එහෙනම් lg මේ තියෙන log 10 පාදයට 5 වර්ගය ගුණ කිරීම 4. මේ තියෙන මේ වගේ අවස්ථාවන්නේ. p වෙනුවට මම ලියුවේ 5 වර්ගය, q වෙනුවට 4 කියලා ලිව්වා. a කියන්නේ මෙතන හැටියට නම් 10. නොලියා තිබ්බට 10. මේ කොටස නෙමෙයි. මම මේ ගාන තමයි කරගෙන යන්නේ. හරි. අපි බලමු දැන් මේක කොහොමද ලියන්න පුළුවන් කියලා. එහෙනම් log 10 පාදයෙන්ම තමයි. එහෙනම් lg මනේ. lg 10 පාදයටමයි. p කියන්නේ මේ කොටස 5 වර්ගය. q කියන්නේ මේ කොටස. එහෙනම් ඒක වෙනම ලඝු ඇතුළත් ප්‍රකාශනයක් විදිහට ලියන්න පුළුවන්. එකතු කරලා ගුණ කරන්න තියෙන නිසා එකතු කරලා ලියුව හැකි lg 4 කියලා. ඔන්න ඔය ආකාරයට ලියන එක තමයි කරන්නේ. දැන් මෙතනින් එහාට තව දෙයක් පුළුවන්. බලන්න මේ නීතිය විතරයි දැන් මෙතනදී පාවිච්චි කරේ. දැන් පේනවාද ඔයාලට මෙන්න මේ නීතිය මෙතන තියෙනවා. 5 වර්ගය මෙතන තියෙන නොලිව්වට 10 තියෙනවා වගේනේ. කියන්නේ ඒ වෙනුවට 10 තියෙනවා වගේ. ඒ වගේම තමයි m කියන්නේ මෙතන 5. r කියන්නේ නම් 2. එහෙනම් මේ 2 කියන එක අපිට ගුණිතයක් විදිහට ඉදිරියට ගේන්න පුළුවන්. 2යි lg මෙතන තියෙන ගුණ කිරීමක්. අපි නොලිව්වට lg 5 එකතු කිරීම log 4 lg කියලා ලියන්නේ log කියන එකම තමයි log 10 පාදයට කියන එක වෙනුවට තමයි lg විතරක් ලියන්නේ. ඒක තමයි මම මෙතන පැහැදිලි කරේ. හරි. එහෙනම් ගුණ කිරීමක් තියෙද්දි එකතුවක් විදියට ලියන්න පුළුවන්. මෙතන බෙදීමේ අවස්ථාවක් බලමු අපි. මම ලියන්න log 5 වර්ගය බෙදීම 4. log 10 පාදයට කියලා තමයි මේ තියෙන්නේ. නොලියා ඉන්නේ lg කියලා විතර ලියන්නේ log 10 පාදයට කියන නිසා. හරි. එහෙනම් මට මේක ලියන්න පුළුවන් බෙදීමක් තියෙති අඩු කිරීමක් විදියට. වෙන වෙනම lg 5 වර්ගය අඩු කිරීම lg 4. එහෙනම් මෙතනත් අර නීතියම පාවිච්චි කරලා මෙතනදි කරපු දෙයම කරන්න පුළුවන් අපිට 2 ඉදිරියට ගේන්න පුළුවන්. 2යි log 5 අඩු කිරීම log 10 පාදයට 4 කියන එක ලියන්න පුළුවන්. මෙන්න මේ දක්වා මේ ලඝු ගණක නීති ටික මතක තියාගන්න ඕනේ. මෙතනින් මේවත් ප්‍රයෝජනට අරගෙන තමයි අපිට යන්න වෙන්නේ ලඝු ගණක ලඝු පොත ආශ්‍රයෙන් බලන්නේ කොහොමද කියන ගැටලු වලට යන්න වෙන්නේ. අපි බලමු. මම දැන් ගැටලුවක් සුළු කරන්න ගන්න හදන්නේ. ඒකට ඔයාලට ලඝු පොත පාවිච්චි කරන්න වෙනවා. ලඝු පොත ඔයාලට 11 වසරේ
අච්චු පොත්වල නම් පළවෙනි පොතේ තුන්වෙනි පොතේ පිටිපස්සෙත් තියෙනවා. ඔයාලා වෙනම ලඝු පොතක් පාවිච්චි කරනවා නම් ඒකත් වඩාත් හොඳයි. පිටිපස්සෙම තියෙන ප්‍රකෘති සයින ප්‍රකෘති තංජන කියන වගු නෙමෙයි. ඊට ඉස්සරහින් තියෙනවා ලඝු ගණක කියලා වගු ටිකක්. අන්න ඒ වගු වලින් පාවිච්චි කරලා තමයි අපිට ගණන් හදන්න වෙන්නේ. එක ගාණක් මම ගන්නම් දැන් 43.85 ගුණ කිරීම 0.7532 කියන එක ගාණක් විදිහට මම ගන්නවා. මේක සාමාන්‍යයෙන් අපිට ගුණ කරලා උත්තරයක් කියන්න බැරි කමක් නැහැ. හැබැයි ලොකු වෙලාවක් ගත වෙනවා. 43.85 0.7532 ගුණ කරලා උත්තරේ දාන්න ඕන. මේක පහසුවෙන් හොයාගන්න විදිහක් තමයි මේ ලඝු පොත ආශ්‍රයෙන් බලලා කරන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. දැන් අපි කරන්නේ මෙහෙම තියෙන ප්‍රකාශනයට අපි ලඝු කියලා දාන්න ඕනේ. ලඝු 10 පාදෙට. මොකද 10 පාදෙන් ලියපු සංඛ්‍යා නෙමෙයි තියෙන්නේ. 0 ඉඳන් 9 දක්වා සංඛ්‍යා පාවිච්චි කරලා ලියනවා නම් ඒවා 10 පාදේ සංඛ්‍යා කියලායි සලකන්නේ. එහෙනම් මම මේක p කියලා p සමානයි කියලා දාන්නම්කො. මොකක් හරි වස්තුවක පරිමාවක් නම් මේකෙන් එන්නේ. v කියලා දාන්න තිබ්බා. පරිමිතියක් නම් එන්නේ. මේක දාන්න තිබුණා. p ඒ ඕන මොකක් හරි අපිට දීලා තියෙන ලකුණක් යොදා ගන්න පුළුවන්. මම දැනට දාන්නම් p කියලා. p එහෙනම් ලඝු දාන්න ඕනේ. ලඝු බලන්න ඕනේ මේකේ. දැන් අපි දාන්නේ log පාදයක් දානවද නැත්නම් lg විතරක් දානවද? lg විතරක් දැම්මම ඇති. මොකද මේවා 10 පාදයේ සංඛ්‍යා. එහෙනම් log p වල log බලන්න වෙන්නේ මෙතන තියෙන ගුණ කිරීම. දැන් ඔන්න මම ඉස්සරෝම ලියලා දාන්නම්කෝ. ලඝු වල හරිනේ මෙහෙම තමයි තියෙන්නේ. log 43.85 ගුණ කිරීම log 0.75 3.2 තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් මේ බලන්න ඉස්සෙල්ලා අපි බලපු ලඝු නීතිවල අපි දන්නා ගුණ කරන්න තිබුණත් එකතු කිරීමක් විදිහට තමයි ලියන්න ඕනේ කියලා. එහෙනම් ඒක තමයි අපි දැන් පාවිච්චි කරන්නේ. වෙන වෙනම එකතු කරනවා. log 43.85 එකතු කිරීම log 0.7532. හරි. මේ විදිහට ලියාගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකේ පූර්ණාංශ කියලා අපිට තියෙනවා වෙනම. ඒ වගේම දශමාංශය කියලා තියෙනවා. දැන් මේ සංඛ්‍යාව 43.85. ඒ වගේම 0.7532. පූර්ණාංශය දශමාංශ වෙන් කරගන්නේ කොහොමද? ඔයාලා දන්නවා ඇති විද්‍යාත්මක අංකණය කියන්නේ මොකක්ද කියලා. මේක අමතරව 43.85 විද්‍යාත්මක අංකණයෙන් ලියනවා නම් කොහොමද ලියන්න වෙන්නේ? විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියන්නේ අපි මෙතන පූර්ණ සංඛ්‍යා එකක් ඉතුරු වෙන්න ලියා ගන්නවා. ඒ කියන්නේ මේක දැන් මෙතනින් මේ දශමතිත මෙතනට ගෙනාවොත් නේ අපිට එක පූර්ණ ඉලක්කමක් විතරක් එන්න විදිහට ලියා ගන්න පුළුවන් වෙන්නේ. හරියට පේනවා හරි. ඉතින් 43.85 ලියා ගන්න නම් අපිට පුළුවන් 4.385 කියලා ලියුවොත් තමයි අපිට එක පූර්ණ ඉලක්කමක් විතරක් එන විදිහට මේක ලියා ගන්න වෙන්නේ. හැබැයි 43.85ට මේක සමාන වෙන්නේ නැහැ. සමාන වෙනවා හැබැයි 10න් ගුණ කරොත්. අපි මෙතන වම් මත පැත්තට දශමතිත එකක් ගෙනිච්චා. ඒ ගෙනියනවා කියන්නේ අපි 10න් බෙදුවා වගේනේ. එතකොට 10න් ගුණ කරොත් තමයි මේකට සමාන වෙන්නේ. දශමතිත එකක් වම් පැත්තට ගෙනිච්චා නම් 10 පළවෙනි බලය 10 ඒවා 1යි කියන එක. හිතන්න මෙතන තිබ්බ කියලා 438.5 මේක විද්‍යාත්මක අංකනේ ලියන්නේ කොහොමද? 4.385 ගුණ කරන්න ඕනේ 10 2කින්. එහෙනම් දශමතිත දෙකක් මෙතනට ගෙනිච්ච නම් 10 2. මේ ආකාරයෙන් මේකට සමාන වෙන්නේ. අන්න ඒ විදිහට තමයි විද්‍යාත්මක අංකණය වෙන්නේ. එතකොට මේ වගේ පූර්ණාංශය දශමාංශය වෙන්නේ. මේ තියෙන්නේ පූර්ණාංශය 1 2 කියන්නේ පූර්ණාංශ. එතකොට දශමාංශ වෙන්න ඕනේ අපි ලඝු පොතෙන් තමයි ඒක හොයාගන්න වෙන්නේ. ඒක අපි බලමු ඉස්සරෝම විද්‍යාත්මක අංකණය තේරුම් අරගෙන. එතකොට 0.7532 කියලා සංඛ්‍යාවකුත් තියෙනවානේ. 7532. මේකේ විද්‍යාත්මක අංකණය නම් කොහොමද? පූර්ණ ඉලක්කම් එකක් ඉදිරියට දශමතිතකින් ඉස්සරහට තියෙන්න ඕනේ. එහෙනම් මේක ලියා ගන්න ඕනේ 7.532. හැබැයි මේක ඉස්සෙල්ලා වගේ
වම් අත පැත්තට නෙමෙයි ගියේ දකුණු අත පැත්තට. තමයි එකක් ගියේ. එකයි නම් ගියේ 1යි 10 1 කියලා දාන්න වෙන්නේ වම් අත පැත්තට ගියොත්නේ. දැන් දකුණු අත පැත්තට නම් ගියේ ඍණ 1යි. ඒ විදිහට තමයි විද්‍යාත්මක අංකනේ තේරුම් ගන්න. එහෙනම් අපි බලමු 0.0.753 තිබ්බනම් කොහොමද අපි කරන්නේ? 7.532 කීයක් ගියාද මෙතනට එන්නේ? 2ක් ගියා. එහෙනම් ගුණ කරන්නේ 10 ඍණ 2. ඔන්න ඔහොමයි බලන්න. හරි. දැන් අපිට මෙතන තියෙන අවස්ථාව වෙන්නේ 43.85. එහෙනම් අපිට විද්‍යාත්මක අංකනේ ආකාරය මේක 4.385 ගුණ කරන්නේ 10 කියන අවස්ථාව තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් අපි බලමු මෙතන 4 මෙතන 1.3 මෙතනට එන්න ඕනේ. ඒකනේ මේ 1 කියලා ආවේ. එහෙනම් මේක අනිවාර්යෙන් 1 දශම ගානක් තමයි ලඝු ආකාරය වෙන්න ඕනේ. බලමු අපි ඒක 1 දශම කීයද වෙන්නේ කියලා මේ ලඝු පොත ආශ්‍රයෙන් දැන් තියෙන්නේ අපිට 43.8. දැන් දශම තිත ගැන හිතන්නේ. දශම තිත අපි යවන්න ඕනේ කීයද කියලා ලියාගෙන ඉවරයි. එහෙනම් මෙතන තියෙන්නේ 44,385 කියමුකෝ. හරි. මෙතන ලඝු ගණකවල අපිට තියෙනවා මේ තියෙන 10 11 12 මේ විදිහට ලඝු ගණක ටික තියෙනවා. මේ පැත්තටත් තියෙනවා. 0 1 2 3 4 5 මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මධ්‍යන්තරය කියලා කොටසක් තියෙනවා. දැන් මෙතනදී අපි මුලින්ම බලන්නේ 43. මෙතන තියෙන්නේ ඉලක්කම් දෙකේ සංඛ්‍යානේ. 10 ඉඳන් තියෙනවා අපිට 99 දක්වා තියෙනවා. එතන එහාට නෑනේ. 10 ඉඳන් 99 දක්වා කෙලවර වෙන්න තියෙනවා. එහෙනම් බලමු අපි ඉස්සරෝම දැන් අපිට ඕනේ 43 8 5නේ. 43 මෙතන මෙන්න මේ කෙලවර තීරුවේ 43 තැනට යනවා. 43ට ගිහිල්ලා 43 85 කියන්න බෑනේ අපිට මෙතන තියෙන ඉලක්කම් වලින් 1 ඉඳන් 9 දක්වා ඉලක්කම් ආයෙත් 1 ඉඳන් 9 දක්වා ඉලක්කම්. එහෙනම් අපිට බලන්න වෙන්නේ 43 හරි 8යි 5යි. 43 හොයාගත්තා 43 8. මම පැන්සලෙන් ලකුණු කරනවා 43 8 කියන තැන කොතනද තියෙන්නේ? මේ බලන්න ඔයාලට පේනවා ඇති 43 මෙතනින් යනවා 8 කියන එක මෙතනින් පල්ලෙහාට එනවා. ඒ දෙක එකතු වෙන තැන මෙතන 43 8ට ඇවිල්ලා ඉවරයි. 43 8 5 වෙනවා. 5 කියන්නේ මෙන්න මෙතනින් තමයි මධ්‍යන්තරය කියන කොටසෙන් තමයි 5 යන්නේ. එහෙනම් මේ තීරුවෙම මධ්‍යන්තරයෙන් 5 එන්නේ කීයක්ද? මෙතනින් අපිට එන්නේ එතනක් තියෙන්නේ 5 කියන ඉලක්කම. ඒ කියන්නේ 43 8 තියෙනවා 64යි 15 කියලා. ඊට පස්සේ 43යි 8යි 5නේ 5 තියෙනවා අයත් 5 කියලා. එහෙනම් දැන් තියෙන්නේ 64යි 15යි 5යි. මේ දෙකේ එකතුව තමයි ගන්න. 64යි 6415යි 5යි එකතුව 6420යි. එහෙනම් 1.6යි 4යි 2යි බිංදුව 6420 ලියමු. ඒ විදිහටයි ලියාගන්න. එහෙනම් හරි එක කොටසක් ඉවරයි අපි ඊළඟ එකේ බලමු. මෙතන තියෙන්නේ ඔන්න දැන් තියෙන්නේ අපිට මෙතන අපි බැලුවේ මුලින්ම විද්‍යාත්මක අංකණයෙන් ගියපුවම 10 ඍණ 1 කියලා ලියන්න ඕනේ. එහෙනම් ඍණ 1ක් තමයි යන්න වෙන්නේ. එතනට යන්න ආපස්සට දකුණු අත පැත්තට තමයි එකක් යන්නේ. එහෙනම් ඒක ලියන්නේ ඍණ 1ක් කියන එක ලියන්න ඕන ඔහම වියුති එකක් කියලා තමයි ඒකට සලකන්නේ. ඍණ ලකුණ දාන්නේ උඩින්. ඍණ ලකුණ උඩින් දානවා හා සමානයි ඒක. වියුති 1යි හරි. දැන් දශම තිත කොච්චර යන්න ඕනේ කියලා හොයාගෙන ඉවරයි. දැන් අපි බලනවා මෙතන තියෙන ඉලක්කම බිඳුවෙන් කියන ඉලක්කමක් නැහැනේ. 75 3 2 කියන එක තමයි තියෙන්නේ. 7532 නේ. එහෙනම් අපි බලමු 75 මෙතනින් අපිට බලන්න පුළුවන් හොයාගන්න පුළුවන්. 75 තියෙනවා පළවෙනි තීරුවෙන් 75 අපිට හොයාගන්න පුළුවන් මෙන්න මෙතනදී. 75 3 2 75 හරි 3 තියෙන්නේ මෙන්න මෙතන 3 75යි 3යි එකතු වෙන තැන මෙතන. ඊට පස්සේ ඒ තීරුවෙම මෙතන මධ්‍යන්තරයෙන් 2 එන්නේ කොතනද? මධ්‍යන්තරයෙන් 2 එන්නේ 2 ඇවිල්ලා මේ තීරුවට හැදෙන්නේ 1 කියන එක. 75 3 2
එහෙනම් මේ අවස්ථා දෙකේදී තියෙන්නේ 87යි 68යි මෙතන 1යි. ඒ දෙකේ එකතුව 87යි 68ට එකක් එකතු වුණාම 87යි 69යි. එහෙනම් මෙතන දානවා 87යි 69. නෝක කියන්නේ වියුති 1.8යි 7යි 6යි 9යි කියලා. දැන් මේක සුළු කරන්නේ කොහොමද? මෙතනින් එහාට සුළු කිරීම කරද්දී අර පූර්ණාංශ දශමාංශ වෙන් කර ගන්න ඕනේ. දශමාංශයක් වෙන්න නම් මේ අපි ලියාගත්තේ මේක තමයි දශමාංශය. ඒකට පූර්ණාංශෙත් එකතු වෙලා තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ නම් ධන එකකුයි 0.6යි 4යි 2යි බිංදුවකුයි. මේ තමයි පූර්ණාංශය, මේ තමයි දශමාංශය. දශමාංශය අනිවාර්යෙන් 0.0 ගාණක් විය යුතුයි. දැන් මෙතන තියෙන්නේ ඍණ එකකුයි ධනයි ඍණයි ඍණ වෙනවනේ. අපිට එතකොට එන්නේ ඍණ එකකුයි එකතු වෙන්න ඕනේ එකට 0.8යි 7යි 6යි 9යි. මේ දශමාංශය ඍණ වෙන්නේ නැහැ. පූර්ණාංශය විතරයි ඍණාගයක් ගන්නෙ. හරි. දැන් කරන්න තියෙන්නේ අපිට සාමාන්‍ය ආකාරයට සුළු කරන්න. ධන 1යි ඍණ 1යි. සුළු වුණාම කැපිලා යනවා. කියන්නේ එක අඩු කිරීම එකනේ මෙතන තියෙන්නේ බිංදුවයි. ඒක ඉවරයි. එහෙනම් මේ දෙකේ එකතුව ගන්න වෙනවා. 0.6යි 4යි 2යි බිංදුව 0.8යි 7යි 6යි 9යි එකතු කරපුවාම ඔයාලට එයි 1.5යි 1යි 8යි 9යි කියලා. හරි. දැන් මේ දක්වා හදාගත්තට පස්සේ අපි ලඝු බලලා ඉවරයි. දැන් බලන්න තියෙන්නේ ප්‍රතිලඝු. ප්‍රතිලඝු බලන්නේම නිසා දැන් මේ තියෙන්නේ log p වලගේනේ. එහෙනම් ප්‍රතිලඝු කියන්නේ මේ ලඝු කියන එක ඉවත් කරනවා. දැන් ඔන්න p වලට උත්තරය තමයි දැන් එන්න යන්නේ. එහෙනම් මේකේ ප්‍රතිලඝු වුණාම ලඝු ඉවත් වෙනවා. මේකේ ප්‍රතිලඝු කියලා ලියන්නේ කොහොමද? ඇන්ටි log කියලායි ලියන්නේ. ඇන්ටි log. ඇන්ටි log 1.5යි 1යි 8යි 9. බලමු කීයද කියලා. දැන් මේක බලන්නේ කොහොමද? ඇන්ටි log බලනකොට ප්‍රතිලඝු බලනකොට බලන්නේ අපි ඉස්සෙල්ලා බැලුවේ මේ තීරුවෙන් ගිහිල්ලා කොතනද එකතු වෙන්නේ කියලා බලලා උත්තරේ ගත්තේ. දැන් ඒකේ අනිත් පැත්ත. දැන් මෙතන තියෙන්නේ මේ පූර්ණ සංඛ්‍යාවකගේ සලකන්නේ නැහැ. එක කියන එක ගැන හිතන්නේ නැහැ. පූර්ණ සංඛ්‍යාව කීය වුණත් ඒක ගැන මුලින් හිතන්නේ නැහැ. හිතන්නේ මෙන්න මේ දශම තිතෙන් එහාට තියෙන සංඛ්‍යා ටික. 5 1 8 9 5189 කොහෙද තියෙන්නේ කියලා මේකේ හොයාගන්න. මේකේ පිළිවෙලට තමයි සංඛ්‍යා තියෙන්නේ. මෙතන තියෙන මුලින් තියෙනකොට 1000 ගණන්. ඊට 2000 3000 ඒ විදිහට තමයි පල්ලෙහාට එන්නේ. එහෙනම් මෙතන තියෙනවා 5000 ගණන් 5189 කොතනද ලියවිලා තියෙන්නේ කියලා දැන් හොයාගන්න යන්නේ. හරියටම නොතියෙන්නත් පුළුවන්. අපි බලමු 5189. ඊට ආසන්න ගානක නවතින්නත් වෙන්න පුළුවන්. 5189 නම් 185 තියෙනවා. 5185 තියෙනවා. අපිට ඕනේ 5189. 89 කියන අවස්ථාව නේ අපිට ආසන්නව ගන්න වෙන්නේ 5185 තමයි. ආසන්න කුඩා එක තමයි අපි සලකන්නේ. 5185 තියෙන්නේ කොතනද කියන එකයි දැන් බලන්න යන්නේ. 5185 තියෙන්නේ ඔයාලට පේනවා ඇති 33 බිංදුව 33යි බිංදුව රූලයි එකතු වෙච්ච තැන තමයි 5185 තියෙන්නේ. 5185 89 නේ අපිට ඕනේ. එහෙනම් තව 4ක් මදි. ඒ මදි 4ත් ඒ රූලෙම. දැන් අපිට මෙතනනේ 5185 තියෙන්නේ. ඒතකොට 33 බිංදුව. හරි. අපිට තව මදි 4ක්. ඒ 4ත් හොයාගන්න මේ රූලෙම ඉදිරියට ගිහිල්ලා 4 කොතනද හම්බෙන්නේ කියලා. 4 හම්බුණා මෙතනින්. එහෙනම් 33 බිංදුවේ 4 හම්බුනේ කොතද? 3. 33 බිංදුවේ 3 කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් අපි ලියා ගන්නවා ඒක 33 බිංදුව 3. ඔන්න දැන් හිතනවා අපි මේ පූර්ණ සංඛ්‍යාව ගැන. 1 තියෙනවා නම් අපිට විද්‍යාත්මක අංකනයේදී පූර්ණාංශය එකක් එන්න නම් දශම තිත තියෙන්න ඕනේ. බිංදුවයි දශම තිබුණා නම් අපිට දශම තිත තියන්න වෙන්නේ මෙතන. මෙතන බිංදුව තිබුණා නම් මෙතන තිබ්බහම ආයි කොහෙටවත් යන්න නැහැනේ. විද්‍යාත්මක අංකනේ ලියන්නේ එහාට මෙහාට වෙනස් කරන්න තැනක් නැහැ. බිංදුවයි දශම තිබ්බනම් මෙතනම තිබ්බහම හරි. හැබැයි 1.0 නම් තියෙන්නේ මෙන්න මෙතනින් තියන්නේ. මොකද ඒ. දැන් විද්‍යාත්මක අංකනේ ලියවුවා නම් අපි දශම තිත
එකක් මෙහාට පනින්න දෙපයි විද්‍යාත්මක අංක ලියා ගන්න. ඒක තමයි මෙතන ඔය සඳහන් වෙලා තියෙන්නේ. 33.03 තිබුණොත් තමයි 33.03 තිබුණොත් තමයි 3.3.03 ගුණ කිරීම 10යි 1 කියලා අපි ලියන්නේ. මෙතන 1 කියන පූර්ණාංශයක් එන්නේ 33 කියන අවස්ථාව තිබුණා. එහෙනම් එක නම් තියෙන්නේ විද්‍යාත්මක අංකනේ ලියනකොට දශම තිත තියෙනවට වඩා එකක් දකුණු පැත්තට අරයි යනවා. හරිනේ. මෙතන දැන් මේ තියෙන්නේ උත්තරේ. අවසන් උත්තරේ 43.85. 0.75යි 3යි දෙකෙන් ගුණ කරපුවම උත්තරේ 33.03. ඔයාලා සාමාන්‍ය කැල්කියුලේටර් එකකිනුත් හදලා බලන්න මේ උත්තරේ මේ. ඒක අපිට කැල් එකක් අපිට විභාගෙදි පාවිච්චි කරන්න නෑනේ. ඒ වෙනුවට තමයි අපි මේ ලඝු ගණක පාවිච්චි කරලා ඒක හදන්නේ. තව එකක් අපි බලමු. දැන් මේ ගුණ කරන ආකාරය එකක් නේ. අපි බලමු බෙදීමේ ආකාරය එකක්. මම ලියන්නම්. ඒකත් p කියලා දාන්නම්කෝ. p සමානයි ලඝු අවස්ථාව නෙමෙයි දැන් මුලින් සලකන්නේ. p සමානයි 0.0875 බෙදනවා 18.75න් කියලා ලිව්වා. දැන් මේක කොහොමද හදන්නේ? මේක බෙදන්න ලේසි නැහැ සාමාන්‍ය ආකාරයෙන් බෙදුවොත්. ඒකට අපි ලඝු පාවිච්චි කරන්නේ. එහෙනම් මම දෙපැත්තෙම ලඝු දානවා. හරි. එහෙනම් දැන් බෙදීමක් තියෙනකොට අපේ දර්ශ ලඝු ගණක නීතිය මොකද තියෙන්නේ? බෙදන්න තියෙද්දි අඩු කිරීමක් විදිහට ලියා ගන්න පුළුවන්. log වෙන වෙනම අඩු කිරීම 0.0875 අඩු කිරීම log 18.75. හරි. දැන් එහෙනම් මේකේ උත්තර හොයන්නයි වෙන්නේ. ලඝු ආකාරයෙන් ලියාගත්තට පස්සේ අපිට හොයන්න වෙන්නේ ලඝු පොතාශ්‍රය. ඊට කලින් අපි මොකද්ද බලන්නේ? මේ තියෙන දශම තිත විද්‍යාත්මක අංකණයෙන් ලියන්න නම් පූර්ණ අංකයක් පූර්ණ ඉලක්කමක් එන්න නම් මේ දශම තිත යන්න ඕනේ 1යි 2ක් යන්න ඕනේ. හැබැයි ඒක යන්නේ දකුණු අත පැත්තට. මේ බිඳුව දශම ගණන්නේ තියෙන්නේ. එහෙනම් මෙතන යන්න ඕනේ ඍණ 2ක්. එහෙනම් වියුති 2ක් කියලායි සලකන්නේ. හරි. වියුති 2ක්. එතකොට වියුති 2යි මෙතන තියෙන්නේ අංක වලින් 875. එහෙනම් අපිට ගන්න තියෙන මෙතන ඉලක්කම් ගන්න තියෙන්නේ මේකේ සලකන දේ 875 බලන්න වෙන්නේ 87.5. දැන් බලන්නේ මෙන්න මේ තීරුවෙන්. මුලින්ම ඇන්ටිලොග් බලද්දි තමයි මෙතන හොයන්නේ. ලඝු හොයද්දි අපි මේ තීරුවේ බලලා මෙතන තියෙන්නේ මොන ඉලක්කමද කියලා ලියනවා. ඇන්ටිලොග් බලද්දි ඒ බලන්න තියෙනක මෙතනින් බලලා ඒක තියෙන්නේ කොතනද කියලා මේ වාශ්‍රයෙන් ලියනවා. දැන් බලන්න තියෙන්නේ ලඝු බලන්න තියෙන්නේ 87.5. තියෙන ඉලක්කම මෙච්චරනේ අනිත්‍ය බිඳුනේ. පූර්ණ ඉලක්කම් වලින් තියෙන 87.5 කියන අවස්ථාව තමයි බලන්න වෙන්නේ. 87 බලමු මේ තීරුවේ පළවෙනි තීරුවේ 87 කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන තියෙන 87. ඒකෙත් 5 කොහෙද? 87 5 කියන්නේ මේ උඩින් 5 එන්න ඕනේ. 87යි 5යි ඇවිල්ලා එකතු වෙන්නේ කොතනද? මෙන්න මෙතනදී. 9යි 4යි 2යි බිඳුව කියන අවස්ථාව. එතනින් එහාට ආයි බලන්න දෙන්නේ මේ පැත්ත මෙතන තීරුව බලන්න නෑ. මෙතන අංක 3ක් විතරක් තිබුණ නිසා. එහෙනම් 87.5ට අපි ආවේ 9යි 4යි 2යි බිඳුව. වියුති 2 අපි දාගෙන තිබ්බා 9යි 4යි 2යි බිඳුව. අඩු කරන්න ඕනේ. දැන් තියෙන්නේ 18.75. 18 විද්‍යාත්මක අංකනේ ලියන්න නම් මේ දශම තිත මෙතනට ආවොත් තමයි එක පූර්ණ ඉලක්කමක් විතරක් ඉතුරු වෙන්නේ. කියන්නේ 1යි දශම කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් අපිට 1යි දශම කීයද කියලා හොයාගන්නේ. 1 කියලා දාගත්තේ මේ දශම තිත මෙතනට එන්න ඕන නිසා. මෙතන වියුති 2 නැත්නම් ඍණ 2 දැම්මේ මේ දශම තිත දෙකක් මෙහාට යන්න ඕන නිසා. දකුණට යන්න ඕන නිසා. මෙතන එකක් වමට එන්න ඕන නිසා ධන එකක් දැම්මේ. මේ මෙතන ඍණ තියෙන්නේ මේ ඍණ ලකුණ තමයි මෙතනදී මේ තියෙන්නේ. නැතුව මේ එකට ආපු ඍණ එකක් නෙමෙයි. හරිද? එතන ඍණ ආවනම් අපි මේ වියුති කියලා දා ගන්න ඕනේ. හරි. එහෙනම් දැන් තියෙන්නේ මෙතන තියෙන සංඛ්‍යාවල 18 7 5 කියන එක තමයි අපිට බලන්න වෙන්නේ. 1875 නේ මෙතන තියෙන ඉලක්කම් වලින් කියන්න පුළුවන් සංඛ්‍යාව 1875. එහෙනම් අපිට තියෙන්නේ
මුලින්ම ගන්න වෙන ඉලක්කම් දෙකන්නේ 18. 18 7 5 කියන එක. 18 බලමු කොතනද තියෙන්නේ? 18 මෙතන. එතනින් 7 18 7 මෙතනින් ඉහළින් එන්නේ කොතනටද එකතු වෙන්නේ? මෙන්න මෙතනට ඇවිල්ලා එකතු වෙනවා. 18 7 කියන එක අවස්ථාව මෙතන තියෙනවා. 18 7 5 කියලා තව ඉලක්කමකුත් තියෙනවා. පහත් වෙන්නේ කොහෙන්ද? මෙතන මේ ඉහළින් තමයි දැන් බලන්නේ. ලකුණේ බලන්නේ. 5 කියන එක නා ඇවිල්ලා මෙතන හැදෙන්න ඉලක්කම ඒ තීරුවෙම 12. එහෙනම් 27යි 18ට 12ක් එකතු කරලා තමයි උත්තරේ දාන්න වෙන්නේ. 27යි 18ට 12ක් එකතු වුනහම කීයද? 27යි 30ක් එනවා. අන්න හරි. දැන් මේක සුළු කරා. දැන් කරන්නේ පූර්ණාංශ දශමාංශ වෙන් කරගන්නවා. මෙතන තියෙනවා ඍණ දෙකක් නෙමෙයි තියෙන්නේ. වියුති දෙකක් කියන්නේ ඍණ දෙකක් මෙතන තියෙනවා. ආයේ 0.9යි 4යි 2.0. එතන ලියන්නේ දශමාංශය ලියන්නේ ධන 9 කියදීම. පූර්ණාංශය තමයි ධනද ඍණද කියලා ලියන්නේ. හරි. මෙතන තියෙනවා මේ ඍණ ලකුණත් එක්ක සැලකුවාම මෙතන තියෙන්නේ ධන එකක් සහ 0.2යි 3යි බිඳුව. ඒක මම වෙනමම වරහණක් දාලා මුලින් ලියලා පෙන්නන්නම්කෝ. ධන 0.2යි 7යි 3යි බිඳුව තමයි තියෙන්නේ. හැබැයි මෙතන තියෙන ඍණ ලකුණත් එක්ක මේවාගේ අවස්ථාව වෙනස් වෙනවා. මොකද ඍණ සහ ධන ගුණ වෙද්දි ඍණ 1යි මෙතන ඍණයි ධනයි ආයත් ඍණ 0.2යි 7යි 3යි බිඳුව. හරි. දැන් මෙතන තියෙනවා ඍණ 2කුයි ඍණ 1කුයි පූර්ණාංශ වෙනම දශමාංශ වෙනම සුළු කරගන්න. පූර්ණාංශ දෙක වෙනම සුළු කරාම ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි දශමාංශ දෙක වෙනම සුළු කරගත්තාම 0.94යි 2යි බිඳුව 0.2යි 7යි 3යි බිඳුව ධන සංඛ්‍යාව වැඩිනේ ඍණ සංඛ්‍යාව අඩු. එහෙනම් මේකෙන් මේක අඩු කරලා අපිට පිළිතුර ගන්න හැකි. උත්තරේ එනවා 0.669යි බිඳුව කියලා. හරි. දැන් තියෙන්නේ මේක ලියන්න පුළුවන්. මෙතන තියෙන පූර්ණාංශ දශමාංශ වෙන වෙලාවම ලියවිලා තියෙනවනේ. මෙතන 0.0 ගාණක් තමයි හැදිලා තියෙන්නේ. මෙතන පූර්ණාංශයක් තියෙනවා. මේක ලියුව හැකි වියුති 3.6යි 6.9යි බිඳුව කියලා. හරි. දැන් මේ තියෙන්නේ log p තමයි මෙච්චර වෙලා අපි හොයාගත්තේ. දැන් ඔන්න බලනවා එම නිසා p වෙන්නේ කියන්නේ ඇන්ටි log බලන්න යන්නේ. log ඉවත් කරනවා. يعني ඇන්ටි log වියුති 3.669යි බිඳුව කියලා ලියාගන්න. දැන් බලන්නේ අපි මෙන්න මේ දශම තිතෙන් එහාට තියෙන සංඛ්‍යාව පූර්ණාංශය ගැන හිතන්නේ නැහැ. එතන වියුති 3. ඒක ගැන පස්සේ හිතන්නේ. මෙතන තියෙනවා 66යි 90. එහෙනම් 6690 කොහෙද මෙන්න මේ ලඝු පොතේ තියෙන්නේ කියලා හොයාගන්න. දැන් බලන්න මේ තීරු නෙමෙයි 66යි 90 මෙහි කොහෙද ලියවිලා තියෙන්නේ කියලා. ඇන්ටිලොග් බලද්දි බලන්න එහෙමයි. එහෙනම් බලමු 6690 කොහෙද ලියවිලා තියෙන්නේ කියලා. අපි බලමු 6690 6561 6599 6600 6665 6693 තියෙනවා. හැබැයි අපිට ඕනේ 6690. එන 93 ආයෙ තියෙන 84. කුඩා එක තමයි ගන්න වෙන්නේ. 90 පැනලා ගිහිල්ලා එකක් ගන්න බෑ. 90ට කුඩා අඩු ආසන්න එක තමයි ගන්න වෙන්නේ. එහෙනම් මෙතන තියෙනවා 66යි 84. 90 වෙන්න නම් තව 6ක් අඩුයි. 6684 ඉඳන් තව 6ක් ඕනේ 90 වෙන්න. 6ක්. 6 මෙතන කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන. එහෙනම් ඔය දෙක ලියවිලා තියෙන තැන් දෙක තමයි දැන් අපි ලියන්නේ. 6684 ආවේ මේ පැත්තෙන් 46 6 ඒ දෙකෙන් තමයි මෙතන ආවේ. 46 6 මෙතන 6ක් ඕන වුණානේ තව. ඒ 6 ආවේ 6කින්. 46 6 එහෙනම් අපි ඔකයි ලියන්නේ. දැන් ලියනවා 46 6 ඔය ටික නිකම්ම ඉලක්කම් ටික ලියන්න. දැන් තමයි හිතන්නේ වියුති 3 ගැන.